Welcome to my YouTube channel. මම කලින් වීඩියෝ එකේ ඔයගලන්ට කිව්වා මායා පාසකුඩා හොටෙල් එකේ breakfast buffet එකේ මොනවද තියෙන්නේ කියලා ඔයගලන්ට කියන්නම් කියලා. breakfast එක නිසා කුරක්කන් කැඳයි oatmeal එකයි තමයි උදෙන්ම අපිට තිබ්බේ. ඊට පස්සේ තියෙනවා salad corner එක. ඊට අමතරව dressing jar ටිකක් තියෙනවා, sauce, curd, honey ඒ ඔක්කොම තියෙනවා. butter පස්සේ තියෙනවා cornflakes, ඒ වගේම chocolate chips තියෙනවා, milk තියෙනවා අපිට දාගෙන හදාගෙන බොන්න පුළුවන්, cheese, මෙතනින් එහාට තමයි මේන්ස් ටික පටන් ගන්නෙ. මම හැබැයි වීඩියෝ එකට මුලින්ම අරගෙන තියෙන්නේ පොල් සම්බල්, සීනි සම්බල්, කොච්චි සම්බල් ඒ ටික. නමුත් මෙතන ඉඳන් තමයි හරියට මේන්ස් ටික පටන් ගන්නෙ. කිරි හොදි, ඩාල් කරි, කොම කරීස් වර්ග ටික තමයි මෙතන තියෙන්නේ. චිකන් කරි එකක් තියෙනවා. මොන මෙතනින් ස්ට්‍රින්ග් පෙපර්ස්, ඊට පස්සේ කිරිබාත්, boiled රාජාල, මේක නම් මම ෆස්ට් ටයිම් කෑවේ. ඊට පස්සේ baked beans තිබ්බා. ඊට පස්සේ තියෙනවා french toast. මේක තමයි මම වැඩිපුරම කෑවේ. මොකද අපිට chocolate sauce එක නැත්නම් honey දාගෙන උනත් කන්න පුළුවන්. මම ඉස්සෙල්ලා වීඩියෝ එකේ පෙන්නුවා. ඊළඟ salad corner එකේ ඔක්කොම කියලා තිබ්බා. ඊට පස්සේ vegetables, baked potato තිබ්බා. ඊපස්සේ මෙතන තියෙනවා vegetable noodle එකක්, egg and vegetable noodle. ඊට පස්සේ outside area එකේ තියෙනවා අපිට omelette අපි කැමති විදිහට ඒගොල්ලන්ට කියලා හදා ගන්න පුළුවන්. cheese omelette නැත්නම් ශ්‍රී ලංකන් විදිහට උනත් හදලා දෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා sausages fry කරලා දෙනවා. ඒ වගේම pork bacon තියෙනවා. උළුදු වඩේ කන්න කැමති අයට මෙතනින් උළුදු වඩේ කන්න පුළුවන්. උළුදු වඩේ කන්න මෙතන chili sauce එකක් තියෙනවා. මෙතන තියෙනවා රසම රස පොල් රොටි. පොල් රොටි කන්න අපිට වෙනම ලුණු මිරිස් තිබ්බා. මේ තියෙන්නේ hopper station එක. මෙතනින් අපිට කැමති විදිහට egg hopper, plain hopper කැමති විදිහට order කරලා ගන්න පුළුවන්. හැබැයි එතන ලොකු පොලිමක් තිබ්බා. ඒ හින්දා අපි වැඩි hoppers ගත්තේ නැහැ. ඊට පස්සේ desserts area එකේ තිබ්බා එක එක විදිහට buns හදලා. cake තිබ්බා. මෙතන තිබ්බ desserts වලින් මම කැමතිම උනේ chocolate muffin එකට chocolate syrup එක දාගෙන ගන්න. මාරම රසයි, මං ගොඩක් කෑවා. රසම රස chocolate mousse එකක් තිබ්බා. ඊට පස්සේ මේ විදිහට තියෙනවා chocolate syrup. කැමති විදිහට අපිට add කරගෙන කන්න පුළුවන්. fruits cut කරලත් වෙනම තිබ්බා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අමායා පාසකුඩා හොටෙල් එකේ breakfast buffet එක තිබ්බේ. අලුත් වීඩියෝ එකකින් හම්බෙන්නම්. Thank you for watching.